පන්දුවාරේ ටෝනි මන්යොන්ගා අපි එළියට එතකොට දිල්ෂාන් මදුශංකට අවසන් පන්දුවාරේ නොදී එයාගේ ගහන පැත්තටම බෝලේ කැපෙන මහේෂ් තීක්ෂණට අවසන් පන්දුවාරේ දුන්නේ ඇයි? ඒකයි මහේෂ් මොකද සාමාන්‍යයෙන් එයා ඔය වගේ සිටුේෂන් හොඳට කරලා තිනා මීට කලින්. ඉතින් අද එයාට කරන්න බැරි වුණා. ඒකයි ඉතින් ඔය ප්‍රශ්නයක් මෙතනට ආවේ. නැත්තම් එයා මීට කලින් මේ සිටුේෂන් හොඳට කරලා තිනවා. ඉතින් අපිට ඒ වෙලාවේ තිබ්බ ඔප්ෂන් එක මහේෂ්ගේ කොන්ෆිඩන්ස් එකත් එක්ක අපිට තිබ්බේ මහේෂ් තමයි කොන්ෆිඩන්ස් තිබ්බ වෙලාවේ දාන්නේ. නමුත් දැන් අපි දිල්ෂාන් සහ දුෂ්මන්ත එක්ක ඉදිරියට යනවා නම් සාමාන්‍යයෙන් ඩෙත් ඕවර්ස් ක්‍රියාත්මක කරන්නේ දිල්ෂාන් සහ දුෂ්මන්ත. එතකොට දිල්ෂාන් අද තමයි තරගාවලියට එන්නේ. එතකොට එයාව අපි try out කරපු නැති එක වරදක් කියලා හිතන්නේ නැද්ද ඩෙත් එකේ? නෑ සාමාන්‍යයෙන් අපි මහේෂ් තීක්ෂණව ඩෙත් ඕවර්ස් බෝල් කරලා තිනා මීට කලින්. ඉතින් මම හිතන්නේ නෑ ඒක වරදක් කියලා. ඉතින් එයා විකට් දෙයක් කරා මැච් එක දිනපුවා නම් අද එයා හීරෝ. ඉතින් මම හිතනවා අපි ගත්ත ඔප්ෂන් එක හරි. ඒ වෙලාවේ එයාට ගහපු හින්දා එයා සාමාන්‍යයෙන් එයාට කැරම් බෝල් ගුග්ලි ඔක්කොම දාන්න පුළුවන්. ඉතින් මයින් කියන්නේ අපිට දිල්ෂාන් හොඳ නැහැ කියන එකනේ මම කියන්නේ. ඉතින් ඒ වෙලාවේ කැප්ටන් ටීම් එක ඩිසයිඩ් කරේ මහේෂ් බෝල් කරන්න. කුසල් මේ තරගාවලිය තුළ අපි දැක්ක දෙයක් තමයි විශේෂයෙන්ම ඔයාගේ පන්දුවට පහර දීමේදී තාමත් ඉවසීමෙන් යුතුව ඔයා පන්දුවට පහර දීලා තියෙනවා. කන්සිස්ටන්සි ඔයා හොඳට සෙල්ලම් කරලා තියෙනවා. බැටිං පැත්තෙන් මොන වගේ දේවල්ද ඔයා පහුගිය කාලේ කරේ මේ කන්සිස්ටන්සි එක හදාගන්න? ඇත්තටම මම කලින් ඕපන් විදියට සෙල්ලම් කරේ. ඉතින් නම්බර 3 කියන්නේ ටිකක් වෙනස් රෝල් එකක්. ඉතින් මගෙන් බලාපොරොත්තු උනේ ඕපන් එකට වඩා ඕපන් එකේ සෙල්ලම් කරනවට වඩා නම්බර 3 කියන්නේ වෙනම මේ සිනාරියෝ එකක්. ඉතින් ඩේම් ටිකක් අදින්න මේ රේට් එකක් තිබ්බොත් අපි ඕපන් එකේ අද තිබ්බගේ මට හිතෙන ඉතින් ඒ වගේ කන්ටිනියු කරගෙන අවස්ථාවක් එනවා. ඉතින් මම හිතනවා මම කලින්ට වඩා සෑහෙන වෙනස් ගේම් සෙල්ලම් කරේ. ඉතින් මම ඒක මට කෝචින් ස්ටාෆ් එකේ කැප්ටන් මට කිව්වා මොකද්ද මගෙන් බලාපොරොත්තු වෙන්නේ කියන එක. ඉතින් මට මම හිතනවා මේ පැත්තෙන් මට ඒක කරන්න පුළුවන් වුණා. ඉතින් ප්‍රැක්ටිස් එකේ මම නෝමල් දේවල් කරේ, වෙනස් දේවල් ගොඩක් කරේ නැහැ. අර බවුන්ඩරි ලොකු හින්දා ගෙත්තාරමේ පල්ලේ ගලේ. ඉතින් මම බැලුවේ ගොඩක් කරලා ගැප්ස් වලට ගහලා දෙකේ බවුන්ඩරි ඔප්ෂන් තමයි ගොඩක් බැලුවේ. කුසල අද කණ්ඩායමක් වශයෙන් පන්දු රැකීම පිළිබඳව සෑහීමකටපත් වෙනවද? මම දැන් මිස්ටේක් දෙක තුනක් වුණා. ඉතින් ඇත්තරම මම හිතනවා ඒක වෙන්න පුළුවන් දෙයක්. අපි මැච් තුනක් කලින් හොඳටම ගල්ලා තිබ්බේ. ඉතින් මම හිතනවා ඒක අපි හදා ගන්න ඇත්තරම ඉතින් ඒක වෙච්ච දේ මම හිතන්නේ බවුන්ඩරිස් දෙකක් විතර තුනක් විතර ගියා. ඉතින් ඒක මම දන්නවා. ඉතින් ඒක සමහරවිට මැච් එකට හේතුවක් වෙන්න පුළුවන්. මම හිතනවා ඕවරෝල් ගත්තොත් මේ අපි මේ ෆස්ට් රවුන්ඩ් එකේ මැච් ඔක්කොම ටික අපි හොඳින් ඉවර කරා. ඉතින් බැට්ස්මන්ලයි මේ ෆීල්ඩර්ස්ලා අද තමයි පොඩි එරර් එකක් තිබ්බේ. ඉතින් මම විශ්වාස කරනවා ඉස්සරහට යද්දී ඒක හදාගෙන යන්න පුළුවන් කියලා අපිට. Rex you can ask. කුසල් සුපර් 8 ස්ටේජ් එකට ක්වොලිෆයි වෙලා තියෙන්නේ. කොහොමද ඔබ දකින්නේ ටීම් එකේ chances? ඔබ කවදාවත් ක්‍රීඩක කැලිට ICC ඉවෙන්ට් එක සෙමි ෆයිනල් එක සෙල්ලම් කරලා නැහැ. ඔය හිතනවාද අපේ කන්ඩිෂන්ස් වල ගහන ඉඳ chance එකක් තියෙනවා කියලා හිතන්න? ඇත්තටම ඔව් මම ගොඩක් විශ්වාස කරනවා. මොකද මම හිතන්නේ අපි කලින් මැච් තුන ගත්තම ඔස්ට්‍රේලියාව ඉවර අපි ඒක ඉවර කරපු විදියට අද තරංගෙත් මම හිතන්නේ බැට්ස්මන්ලා ඉන්ෆෝම් ඉන්නවා. ඉතින් මම හිතනවා අපිට සාමාන්‍යයෙන් 180ක වගේ ටෝටල් තිබ්බොත් බෝලර්ස් බෝලිං යුනිට් එක අපිට බැට්ස්මන්ලා ඉදිරියට අපිට චේස් කරන්න පුළුවන් කියන එක. ඉතින් මගේ ලොකු ආසාවක් තියෙන්නේ. මම කලිනුත් කිව්වා ඉතින් සෙමි ෆයිනල් එක ෆයිනල් එකක් එන්න. ඉතින් මම හිතනවා අපේ ටීම් එකේ ඉන්ජරිස් දෙක තුනක් ආවට අපේ බෑකප් එක හොඳයි. ඉතින් මම විශ්වාස කරනවා අපේ ප්ලේයර්ස්ත් එක්ක ඉතින් අපිට ඕල් රවුන්ඩර්ස්ලා කීප දෙනෙක් ඉන්නවා. ඉතින් මම හිතනවා ඒගොල්ලන් හොඳින් කරන් එන ගමන් ඉතින් ලොකු විශ්වාසයක් තියෙනවා සෙමි ෆයිනල් යන්න පුළුවන් කියන එක.